අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අල් කුර්ආනයේ හැඳින්වීම සහ අල් කුර්ආනයේ පළමු පරිච්ඡේදයේ සිංහල පරිවර්තනය ගැන. මිත්‍රෝනේ අල් කුර්ආනය කියලා කියන්නේ මොකක්ද? අල් කුර්ආනය කියලා කියන්නේ අරාබි අර්ධද්වීපයේ ජීවත් වුණු මුහම්මද් නබි නායකතුමාණන් වෙත අල්ලාහ් සුබ්හානහු වතාලා විසින් නැත්නම් අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ජිබ්‍රායිල් කියන දේවදූතවරයා මාර්ගයෙන් පහල කරනු ලැබූ දේව වචනය නැත්නම් දේව පුස්තකය තමයි අල් කුර්ආන් කියලා කියන්නේ. එතකොට අල් කුර්ආනය පහල කිරීමට දේවදූතවරයෙක් වශයෙන් ජිබ්‍රායිල් තුමා පත් වෙනවා. ඉස්ලාම් දහම විතරක් නොවේ කිතුණු යුදෙව් දහම පවා ඒ අදාළ වක්තෘවරුන් වෙත පහල කරනු ලැබුවේ මේ ජිබ්‍රායිල් නැත්නම් ගේබ්‍රායිල් කියන මේ දේවදූතවරයා මාර්ගයෙන් තමයි. මිත්‍රෝනේ ඒතර අල් කුර්ආනයේ ව්‍යුහය ගත්තහම අල් කුර්ආනයේ වාක්‍ය 6300කටත් වඩා වාක්‍ය අල් කුර්ආනයේ සඳහන් වෙලා තියෙනවා. අල් කුර්ආනයේ කියවීම පහසු වීම පිණිස කාණ්ඩ 30කට කුර්ආනය කොටස් කරලා තියෙනවා. ඒ කාණ්ඩ වලට අපි අරාබියෙන් ජුසු කියලා කියනවා. ඒ වගේම අල් කුර්ආනයේ සමස්ත පරිච්ඡේද ගණන 114යි. මේ මුළු අල් කුර්ආනයේම නබිතුමාට පහළ වීමට ආසන්න වශයෙන් අවුරුදු 23ක් පමණ කාලයක් ගත වෙනවා. ඒ ඇයි කියන හේතුව අපි විස්තර කරොත් එහෙම අල්ලාහ් දෙවියන් වහන්සේ නබිතුමාට කුර්ආන් එක පහළ කරන්නේ එවක ජීවත් වෙච්ච සමාජයේ මිනිස්සුන්ට ඇති වූ ගැටලු निराකරණය කර ගැනීම උදෙසාත් ඒ මිනිස්සුන්ට අවශ්‍ය මාර්ගෝපදේශ පෙන්වීම උදෙසාත් ඒ අවස්ථාව අනුව විවිධාකාර කුර්ආන් වැකි නබිතුමාට දෙවියන් වහන්සේ පහල කරා. ඒතකොට මෙහෙම පහල කරදි තමයි නබිතුමාට මුළු කුර්ආන් එකම ලැබෙන්න අවුරුදු 23ක් පමණ කාලයක් ගත වෙන්නේ. එතකොට මිත්‍රෝනේ නබිතුමාගේ කාලයේදී මේ කුර්ආන් එක සංරක්ෂණය කළේ කොහොමද? ආරක්ෂා කරේ කොහොමද කියන ඒ ප්‍රශ්නය ගැන අපි කල්පනා කරොත් එහෙම මිත්‍රෝනේ මේ අල් කුර්ආන් එක නබිතුමා සිතෙහි ධාරණය කරගෙන නබිතුමා මේ අල් කුර්ආනය සංරක්ෂණය කළා. ඒ වගේම නබිතුමාගේ අනුගාමිකයන් පවා සිතෙහි ධාරණය කරගෙන මේ අල් කුර්ආනය සංරක්ෂණය කළා. තවත් අනුගාමිකයන් මේ අල් කුර්ආනය සිතෙහි ධාරණය කරගන්නවා වගේම ගල් කැබලි වල සතුන්ගේ සම් කැබලි වල ගස් පොතු වල අස්ති කැබලි වල වගේ මේ අල් කුර්ආන් වාක්‍ය සටහන් කරගෙන සංරක්ෂණය කරපු අවස්ථාවන් තිබුණා. එතකොට මේ ක්‍රම දෙක ඔස්සේ නබිතුමාගේ කාලයේ සිටම අල් කුර්ආනය සංරක්ෂණය වුණා. මිත්‍රෝනේ අපි දැන් අල් කුර්ආනය ගැන ඉතාමත් කෙටිව සාරාංශව අල් කුර්ආනය ගැන අපි අදහසක් ගත්තා. අපි දැන් යමු වන්නේ අල් කුර්ආනයේ තිබෙන පළමු පරිච්ඡේදය වෙතයි. පළමු පරිච්ඡේදයේ නම තමයි සූරතුල් ෆාතිහා. සූරා කියලා කියන්නේ පරිච්ඡේදය, ෆාතිහා කියන්නේ මේ පරිච්ඡේදයේ තියෙන නම. එතකොට ෆාතිහා පරිච්ඡේදය. මේ පරිච්ඡේදයේ ආයාත් හෙවත් වාක්‍ය සම්පූර්ණයෙන් 7ක් තියෙනවා. පළමු වාක්‍යය පටන් ගන්නේ බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් කියලා. මේකේ සිංහල තේරුම තමයි සැමට කරුණාභරිත, පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි කියන එක. මිත්‍රෝනේ මේ සැමට කරුණාභරිත, පරම කරුණාභරිත කියන එකේ අර්ථය ඇත්තටම මෙතන හුඟක් වෙනස් කියලා කියන්නේ මම විස්තර කරන්නම්. පරම කරුණාභරිත කියන එකයි සැමට කරුණාභරිත කියන එකයි දෙක අර්ථ දෙකක්. අර්-රහ්මාන් කියලා කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන සැමටම මුස්ලිම් වේවා මුස්ලිම් නොවේවා, අල්ලාහ් විශ්වාස කරපු කෙනෙක් වේවා අල්ලාහ් විශ්වාස නොකරපු කෙනෙක් වේවා හැමෝටම එකසේ කරුණාව, ආදරය, ප්‍රේමය දක්වන්නා තමයි අර්-රහ්මාන් කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙනම් අර්-රහීම් කියලා කියන්නේ මොකක්ද? අර්-රහීම් කියලා කියන්නේ මුස්ලිම්වරු විශ්වාස කරන්නා වූ අවසන් විනිශ්චය දිනය. අපි ඒකට ජජ්මන්ට් ඩේ කියලා කියනවා. අරාබියෙන් ඛියාමා දිනය කියලා කියනවා. එතකොට මේ විනිශ්චය දිනයේදී අල්ලාහ්ව විශ්වාස කරපු මිනිසුන්ට විතරක් කරුණාව දක්වන්නා කියන අදහස තමයි රහීම් කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට ඒක තමයි පරම කරුණාබරිත වෙන්නේ. එතකොට මේ රහ්මාන් රහීම් කියන එක කරුණාබරිත, පරම කරුණාබරිත
නැත්නම් සැමට කරුණාබරිත, පරම කරුණාබරිත කියන එකෙන් අපි සිංහලෙන් අදහස් කරන්නේ මෙන්න මේ අර්ථයේ තියෙන අරාබි පදවල තියෙන වෙනස නිසා තමයි අපි සිංහලෙන් එහෙම පරිවර්තනයක් අපි ගෙනල්ලා තියෙන්නේ. ඊ දෙවෙනි වාක්‍යය තමයි අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. ඒක සිංහල පරිවර්තනය සියලුම ප්‍රශංසා. අල්හම්දු කියලා කියන්නේ සියලු ප්‍රශංසා. කාටද අයිති වෙන්නේ? මුළු විශ්වයේ පරමාධිපති අල්ලාහ් සතුයි. මේ සියලු ප්‍රශංසා අයිති වෙන්නේ අල්ලාහ්ට. මේ වීඩියෝ එක බලන ඔයාලට මේ නිල් කහ කොළ කළු වගේ විවිධ පාට වලින් මම මේක ලකුණු කරලා තියෙන ඔයාලට ඒ සිංහල පදයට තියෙන අරාබි පදය මොකක්ද කියන එක හොයාගන්න තමයි මම එහෙම ඔයාලට පාට වෙන වෙනම ගෙනල්ලා තියෙන්නේ. එතකොට අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් කියන එකේ අර්ථය සියලු ප්‍රශංසා මුළු විශ්වයේ පරමාධිපති අල්ලාහ් සතුවේ කියන එක තමයි ඒකේ සිංහල අර්ථය. අර්රහ්මානිර් රහීම්. අර්රහ්මානිර් රහීම් කියලා කිව්වහම මම කලින් කිව්වා වගේ සැමට කරුණා බරිත පරම කරුණා බරිත අල්ලාහ්ට තමයි සියලු ප්‍රශංසා හිමිවන්නේ. හතරවෙනි වාක්‍යය තමයි මාලිකි යෞමිද්දීන්. විනිශ්චය දිනේ අධිපති කියන එක තමයි සිංහල තේරුම. අපි දැන් අපේ පළවෙනි වාක්‍ය බැලුවා, දෙවෙනි වාක්‍ය, තුන්වෙනි වාක්‍ය, හතරවෙනි වාක්‍ය. දෙවෙනි වාක්‍ය, තුන්වෙනි වාක්‍ය, හතරවෙනි වාක්‍ය කියලා බලද්දී ඒවා වල අර්ථය නිකන් කැඩිලා යනවා වගේ, පිළිවෙලක් නැහැ වගේ අපිට හිතෙන්න පුළුවන්, හැඟෙන්නත් පුළුවන්. ඒක නිසා තමයි මම ඔයාලට ඒ අරාබියේ තියෙන ඒ වාක්‍ය ඛණ්ඩවල තියෙන ඒ ක්‍රමය අරාබියට හරි. නමුත් සිංහලට ඒ පරිවර්තනය කිරීමේදී අපි ඒ සිංහල වාක්‍ය ක්‍රමයට අපි ඒක ගේන්න ඕනේ. එතකොට මම ඒක ඔයාලට කියලා පෙන්නන්නම්. සියලු ප්‍රශංසා මුළු විශ්වයේ පරමාධිපති වූත්, සැමට කරුණා බරිත, පරම කරුණා බරිත වූත්, විනිශ්චය දිනේ අධිපති වූත් අල්ලාහ් සතුය. එතකොට මිත්‍රුනේ අර්රහ්මානිර් රහීම් මාලිකි යෞමිද්දීන් කියන කුර්ආන් වාක්‍ය වලින් වර්ණනාවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒවා අපි තනියෙන් ගත්තාම පිළිවෙලක් නෑ වගේ තමයි අපිට හැඟෙන්නේ. නමුත් ඒ සම්පූර්ණයෙන් අපිට එක සිංහල පරිවර්තනය ගත්තාම, එක පෙළකට ගත්තාම, පෙළගස්සලා ගත්තාම අපිට ලස්සනට සම්පූර්ණ සිංහල අර්ථයක් අපිට ඒකෙන් විද්‍යාමාන වෙනවා. පස්වෙනි වාක්‍ය ඊයාක නඅබුදු ව ඊයාක නස්තഈන්. ඊයාක ඔබවම පමණක්, නඅබුදු අපි නමදින්නෙමු, ව ඊයාක ඔබගෙන් පමණක්, නස්තഈන් අපි උදව් පතන්නෙමු. එතකොට අපි දෙවියන් අල්ලාහ් විතරක් තමයි නමදින්නේ, අල්ලාහ්කින් විතරක් තමයි අපි උදව් පතන්නේ කියන එක මේ කුර්ආන් වචයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. කොළ පාටින් දක්වලා තියෙන්නේ ඍජු මගට. ඉහ්දිනා අපව රැගෙන යනු මැනව. එතකොට ඍජු මගට දෙවියන් වහන්සේ තමයි අපිව රැගෙන යන්න ඕනේ. අපි කොතෙක් උත්සාහ කළත් දෙවියන් වහන්සේ අපිව රැගෙන ගියේ නැත්නම් අපිට ඍජු මගට යන්න පුළුවන් කමක් නැහැ. අවසාන වාක්‍ය තමයි සිරාතල් ලදීන අන්අම්ත අලයිහිම් ගෛරිල් මග්දූබි අලයිහිම් වලද්දාල්ලීන් කියන ඒ අරාබි වාක්‍ය. මේක සිංහල පරිවර්තනය ගත්තාම දැන් අපි කලින් වාක්‍යයේදී, හයවෙනි වාක්‍යයේදී දෙවියන් වහන්සේගෙන් ඍජු මාර්ගයක් ගැන අපි ඉල්ලනවා. අපි ඍජු මාර්ගයක් ලබා දෙන්න කියලා අපි කියනවා. ඒ ඍජු මාර්ගය මොන වගේ එකක්ද කියලා තමයි මේ කුර්ආන් එකකින් විස්තර කරලා තියෙන්නේ. ඔබ ආශිර්වාද කළ අයගේ ඍජු මාර්ගය අපිට ලබා දෙන්න. ඔබගේ උදහසට ලක් වූවන්ගේ හා නොමග ගියවුන්ගේ මග අපිට පෙන්වන්න එපා. ඔවුන්ගේ මග නොවන දෙවියන් වහන්සේගේ අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබුවන්ගේ යහපත් මාර්ගය අපට පෙන්වන්න කියලා තමයි අපි මේ සූරතුල් ෆාතිහාවෙන් ප්‍රාර්ථනාවක් කරන්නේ. මිතුරනේ මම හිතන්නේ ඔයාලට සූරතුල් ෆාතිහා එක සම්බන්ධව යම්තාක් දුරකට අදහසක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. කුර්ආනය කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට පුළුවන්. අපි හැමෝටම කුර්ආනය කියලා කියන්නේ මොකක්ද සහ පළමුවන පරිච්ඡේදයෙන් අපට කියලා දෙන්නේ මොකක්ද කියලා ඉතාමත් සංක්ෂිප්තව, ඉතාමත් කෙටියෙන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉන්ෂාඅල්ලා අපි
තවත් වීඩියෝ එකකින් තවත් ඉතාමත් කෙටි පරිච්ඡේදයක සිංහල පරිවර්තනයත් අරගෙන ඔබව හමු වෙන්නම්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.